යාළුවනේ පොඩි වීඩියෝ එකක් කරන් ආවා. තක්කාලි වගාව. තක්කාලි වගාවට පේනවා තක්කාලි වගාව. මේ තෙත් එක්කම නිවිති ගහක් ඇදියා තියෙනවා ලස්සනට. තක්කාලි බඳින ගමන් මේ තියෙන තක්කාලි බඳලා දෙන තාලේ. හරි ගහක් පෙන්නන්න සම්මන්නේ. පේනවා ඉතින් නිවි පාට නූලක් ගිහලා තියෙනවා වටේටම. මෙන්න මේ විදිහට කෝටු පහක් ගහලා මැද කෝට්ටක් ගහලා කෝටු හතරක් වටේට ගහලා මැද කෝට්ටක් ගහලා තමයි තක්කාලි බඳින්නේ. මේ විදිහට මේ වැස්සම වැස්ස තක්කාලි වලට අපි ගහන්නේ සාමාන්‍යයෙන් ගහන කුණාශක බෙහෙත් වල කිව්වොත් එහෙනම් චූටි කාලෙම සෝරෝ මැන්කෝසෙප් මැක්ස් වගේ ඒවා ගොඩක් හොඳයි. ඉතින් තක්කාලි මල් ඉතින් තක්කාලි මල් තක්කාලි බඳින්න 3ක් 4ක් වගේ ඇද්දි මම සාමාන්‍ය තක්කාලි පළවෙනි වටේ බඳිනවා. ඒක තමයි තක්කාලි වගාවේ මුලම. තක්කාලි පස් දාන්නේ මේ විදිහට. එහෙනම් ඇත්ති කියලා හිතනවා. වැස්ස කාලෙට වතුර බැහැලා යන තරමට තමයි තක්කාලි වලට පස් දාන්නේ. ඉතල වැඩි නෑ මෙතන පැල 1000ක් වගේ තමයි තක්කාලි පැල හදලා තියෙන්නේ. වැස්ස කාලේ නිසා ගොඩක් කුණාසේ බෙහෙත් පොර ගොඩක් බෙහෙත් යන නිසා රස වර්ග ගොඩක් යනවා තක්කාලි වලට හදාගන්න. ඉතින් මේත් එක්කම ලස්සන බුද්ධ බලයක් දාස්පිත කියලා කියන ගොඩක් අය. බොහොම ස්තුතියි මේ පළවෙනි වීඩියෝ ටික දාන්න channel එකට.